සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. ගිණුම්කරණයට අදාළව තියරි, ඒ කියන්නේ න්‍යායාත්මක කරුණු සම්බන්ධව විභාගෙ දෙන MCQ තමයි මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්නේ. මේකේ තියෙන MCQ ටික හොඳට බලාගෙන යන්න. එතකොට ඔයාට විභාගෙදී එන න්‍යායාත්මක MCQ වලට ලේසියෙන්ම පිළිතුරු සපයන්න පුළුවන් වෙයි. පුතේ මේකේ තියෙනවා බලන්න, ව්‍යාපාර ආයතනයක් සම්බන්ධව පහත දී ඇති තොරතුරු අතුරින් කුමන තොරතුරට වෙළඳ ණය හිමියන් වැඩිපුර ඇල්මක් දක්වයිද? මේ වෙළඳ ණය හිමියන් නැත්නම් වෙළඳාම මත ගෙවිය යුතු දෑ කියලා හඳුන්වනවා. එතකොට මේ වෙළඳ ණය හිමියන් ඇල්මක් දක්වන්නේ ඒගොල්ලොන්ට ලාභාංශ වැඩක් නැහැ. ලාභාංශ කෙරෙහි ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන් නැත්නම් කොටස් හිමියන්. වර්ෂය සඳහා ලාභය, සාමාන්‍ය වර්ෂය සඳහා ලාභය රජය බලනවා වර්ෂයේ ලාභය කොච්චරද කියලා. බදු වගේ දේවල් අය කරගන්න රජය ඇල්මක් දක්වනවා. නියමිත කාලයේදී ණය ගෙවීමේ හැකියාව. එතකොට සාමාන්‍ය ණය හිමියන් අපිට භාණ්ඩ ණයට දුන්නට පස්සේ ඒගොල්ලෝ ණය අපෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට අනිවාර්යෙන් ඒගොල්ලෝ නියමිත කාලයේදී මේගොල්ලෝ ණය ගෙවනවද කියන එක පිළිබඳව හරි පරීක්ෂා කරනවා. එහෙනම් පිළිතුර අපිට තුන විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා දෙවෙනි ප්‍රශ්නේ. බලන්න. පහත සඳහන් කුමන ප්‍රකාශන සංරචකය නැත්නම් සංරචකයන් නිශ්චිත දිනකට පිළියෙල කරනු ලබන්නේද කියලා අහන්න. නිශ්චිත දිනකට හදන්නේ මොකද්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. උදේ මේ තියෙන්නේ පාස් පේපර්ස් වල MCQ තමයි මේකේ අරගෙන තියෙන්නේ. එතකොට මේකේ සමහර තැන් මම වෙනස් කරනවා. එතකොට ශේෂපත්‍රය කියන එකට තමයි ඔය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ. මතක තියාගන්න. ඉස්සර ශේෂපත්‍රය කියලා කිව්වා, දැන් කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එතකොට නිශ්චිත දිනකට හදන්නේ මොකද්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ, ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල තියෙන වත්කම් වගකීම් හිමිකම කියන දේවල්. එතකොට ඒවා හදන්නේ නිශ්චිත දිනකට. සාමාන්‍යයෙන් 3.31 දිනට කියලා තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්නේ. එහෙනම් දැන් ආදායම් ප්‍රකාශනය ගත්තොත් අවසන් වර්ෂයේ සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයත් එහෙමයි. ඊට පස්සේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයත් එහෙමයි අවසන් වර්ෂයේ සඳහා. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තමයි හරි කිසියම් නිශ්චිත දිනකට හදන්නේ. එතකොට අපිට පිළිතුර ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ගිණුම් කාල පරිච්ඡේදයක් තුල ගැණිලි සහ අමතර ප්‍රාග්ධනය හඳුන්වා දීමක් නොමැති විට එම කාල පරිච්ඡේදය සඳහා ව්‍යාපාර ආයතනය නියත වශයෙන්ම ලාභයක් පෙන්눔 කරනුයේ පහත සඳහන් කුමන අවස්ථාවේදීද කියලා අහනවා. සාමාන්‍යයෙන් ගැණිලි කරාම හිමිකම කියන එක අඩු වෙනවා. අමතර ප්‍රාග්ධනයේ යෙදුවම හිමිකම කියන එක වැඩි වෙනවා. හරි. එතකොට මේ ගැණිලි අමතර ප්‍රාග්ධනයයි නැතුව, හරි, ගැණිලි අමතර ප්‍රාග්ධනයයි නැතුව දැන් අපි ගත්තොත් හිමිකම කියන්නේ අයිතිකරුට අයිති කොටසනේ. ව්‍යාපාරයේ අයිතිකරුට අයිති කොටස තමයි හිමිකම. එතකොට මේ හිමිකමේ අඩු වෙනවා ගැණිලි නිසා. හිමිකම වැඩි වෙනවා, හරි, අමතර ප්‍රාග්ධනයේ යෙදුවම. දැන් මේක කියනවා මේ ගැණිලි අමතර ප්‍රාග්ධනයේ හඳුන්වා දීමක් නැහැ කියලා. හරි. එතකොට හිතන්න මුල තිබ්බා හිමිකම 1000ක් තිබ්බා කියලා හිතන්න මුල හිමිකම. ඊට පස්සේ මං කියන අග හිමිකම තියෙනවා 1200ක්. එතකොට ගැණිලිත් නැහැ අමතර ප්‍රාග්ධනයක් නැහැ. මොකද ගැණිලි කියන්නේ වියදමක් නෙමෙයි. අයිතිකරු සල්ලි අරන් ගිහිල්ලා. එතකොට ඒකෙන් හිමිකම අඩු වෙනවා. හරි. අමතර ප්‍රාග්ධනයේ යෙදුවම සල්ලි වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා. ඒක ආදායමක් නෙමෙයි. එතකොට දැන් මේ ගානේ ගැණිලි අමතර ප්‍රාග්ධනයේ නැහැ කියන්නේ, හරි, මේ මුල හිමිකමයි අග හිමිකමයි ගත්තොත් එහෙම මේ මුල හිමිකම 10 ඉඳලා 1200ට එන්න බලපාලා තියෙන්නේ ආදායමුයි වියදමුයි විතරයි. මොකද හිමිකම වෙනස් වෙන්න බලපානවා ගැණිලි අමතර ප්‍රාග්ධනය ආදායම් වියදම්. මේ ආදායම් වලින් වියදම් අඩු කරාම තමයි මොකක් එන්නේද? ලාභය කියන එක එන්නේ.
දැන් මෙතන කියනවා ගැණිලි අමතර ප්‍රාග්ධනයේ නැහැ කියලා. ගැණිලි අමතර ප්‍රාග්ධනයේ නැහැ කියලා කියන්නේ හිමිකමේ තියෙන්නේ ආදායමුයි වියදනුයි විතරයි. එතකොට මුල හිමිකමට වඩා අග හිමිකම 200ක් වැඩි කියන්නේ අනිවාර්යෙන් මේගොල්ලොන්ගේ ලාභය කීයයි කියලා ගන්න පුළුවන්. 200යි කියලා ගන්න පුළුවන්. ඒවා හොඳට තියරි කොටස් ඔළුවේ තියාගන්න. එහෙනම් බලන්න අපිට පිළිතුර කාල පරිච්ඡේදයේ මුළු වත්කම් වල වැඩි වෙන අවස්ථාවක නෑ. ලාභයක් පෙන්눔 කරන්න නම් අග හිමිකමයි මුල හිමිකමයි අතර වෙනස තියෙනවා. කාල පරිච්ඡේදයේ මුළු වගකීම් නෑ. කාල පරිච්ඡේදයේ අවසාන මුළු වගකීම් වලට වඩා මුළු වත්කම් නෑ. කාල පරිච්ඡේදයේ අවසාන කාරක ප්‍රාග්ධනය ඒක එන්නේත් නෑ. මුළු වගකීම් වල වැඩිවීමට වඩා මුළු වත්කම් වල වැඩිවීම වැඩි වෙන අවස්ථාවක. හරි බලන්න මුළු වගකීම් වැඩිවීමට වඩා හරි දැන් වත්කමුයි වගකීමුයි අතර වෙනස තමයි හිමිකම කියලා කියන්නේ. එතකොට මුළු වගකීම් වැඩි වෙනවට වඩා හරි මුළු වත්කම් වල වැඩිවීම වැඩි නම් අපිට කියන්න පුළුවන් එතන මොකද්ද? ලාභයක් ලබනවා කියලා. හරි ලාභයක් ලබනවා කියලා ගන්න පුළුවන්. එතකොට මේකේ තුන්වෙනි බලන්න කාල පරිච්ඡේදයේ අවසානයේදී මුළු වගකීම් වලට වඩා මුළු වත්කම් වැඩි වෙන අවස්ථාවක. එතකොට මෙතන කියනවා අවසානයේ කියලා කියනවා. අවසානයේ නිසා අපිට ගන්න බෑ. එහෙනම් අපිට ගන්න පුළුවන් පහ පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න හතර ගෙනුම් කරන ක්‍රියාවලියේදී පහත සඳහන් කාර්ය භාරයන් සිදු කරනු ලබන නිවැරදි අනුපිළිවෙල මොකක්ද කියලා අහනවා. ගෙනුම් කරන කාර්යයේදී මුලින්ම සිදු කරන්නේ මොකක්ද? හරි. ගෙනුම් කරන කාර්යයේදී මුලින්ම සිදු කරන්නේ සාමාන්‍යයෙන් දැන් මේ දීලා තියෙන තොරතුරු වලට අනුව හරි අපිට ජර්නල් ගනුදෙනු වාර්තා කරනවා. ඒ කියන්නේ අදාළ ගනුදෙනු ජර්නල් වල ලියනවා. ඒක තමයි මුලින්ම ලියන්නේ. ඊපස්සේ ජර්නල් වල ලියපුවා ලෙජරේට අරන් එනවා. ඒක තමයි 2. ඊට පස්සේ පියවීමේ සටහන් අර ලෙජර් ගිණුම් වල සටහන් කරපු ඒවා පියවනවා. පියවලා මූල්‍ය ප්‍රකාශන මොනා කරනවද? පිළියෙල කරනවා. අපිට එතකොට පිළිතුර 4 විදිහට ගන්න පුළුවන්. මතක තියාගන්න. ඒවා හොඳට පාඩම් කරගෙන යන්න. සාමාන්‍යයෙන් අපි කියනවා ගිණුම් කරන ක්‍රියාවලිය තුල මුලින්ම ගනුදෙනු සිදු වෙනවා. ඒ ගනුදෙනු මූලාශ්‍ර ලේඛන භාවිතා කරලා ලෙජරේ පිටපත් කරනවා. ලෙජරෙන් ගේන ලෙජර් නෙමෙයි ජර්නල් වලට ගේනවා. ජර්නල් වලින් ගේනවා ලෙජරේට. හරි. ලෙජරේ ගිණුම් පියවලා හරි ශේෂ පරීක්ෂම හදනවා. ශේෂ පරීක්ෂමෙන් පස්සේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. ඕම තමයි අපි කියන්නේ. එතකොට මේ ඔක්කොම ටික දෙන්නේ නැතුව කොටස් 4ක් විතරයි මේ ගැළපිල්ලේ දීලා තියෙන්නේ. බලන්න පස්වෙනි එක. ගෙනුම් වර්ෂයක් අවසානයේදී පිළිවෙලින් ශේෂ පියවනු ලබන්නේ සහ ඉදිරියට ගෙන යනු ලබන්නේ පහත් සඳහන් කුමන ගෙනුම් වර්ගවලද කියලා අහනවා. ශේෂ පියවන එකයි ශේෂ ඉදිරියට අරගෙන යන්නේ. හරි මොන ගෙනුම් වලද කියලා අහනවා. සාමාන්‍යයෙන් මතක තියාගන්න වියදම් ආදායම් වියදම් ගෙනුම් වල හරි ශේෂයන් පියවලා ගිණුම අවසන් කරනවා. ආදායම් වියදම්. හරිද? එතකොට වත්කම් වගකීම් හිමිකම් කියන දේවල් ඉදිරියට අරගෙන යනවා. හරි? එතකොට පියවන ඒවා මෙතන වත්කම් කියලා තියෙනවා වැරදි, වගකීම් කියන එක වැරදි, හිමිකම කියන එක වැරදි. එතකොට ආදායමුයි වියදනුයි අතර තමයි මෙතන යන්නේ. මෙතන වියදම් තියෙනවා, මේ පැත්තේ වත්කම් තියෙනවා. එතකොට ඒක තමයි අපිට උත්තරේ. පියවන එකක් තමයි වියදම් ඉදිරියට අරගෙන යන එකක් තමයි වත්කම්. මේ හතරවෙනි එකේ ආදායම් වියදම් කියලා තියෙන්නේ වැරදි. එතන ගන්න බෑ. හරි? මොකද ආදායමුයි වියදමුයි තමයි පියවන්නේ ඉදිරියට අරගෙන යන්නේ වත්කම් වගකීම් හිමිකම කියන ඒවා. ඒවා හොඳට ඔළුවේ තියාගන්න. තියරි කොටස්. සාමාන්‍ය මිල මට්ටම අඛණ්ඩව ඉහළ යමින් තිබෙන අවස්ථාවක මූල්‍ය ප්‍රකාශන ඓතිහාසික පිරිවැය පදනම් මත පිළියෙල කිරීමෙන් බලපෑමක් ඇතිවන ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ලක්ෂණය මොකක්ද කියලා අහනවා.
හරි. එතකොට සාමාන්‍ය මිල මට්ටම ඉහළ යනකොට ඓතිහාසික පිරිවැය පදනම් මත පිළියෙල කරන කිරීමෙන් බලපෑමක් ඇතිවන. හරි. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මෝටර රථයක් අපි හිතන්න ලක්ෂ 10කට අපි ගත්තා කියලා. එතකොට ඒකේ ගැනුම් වියදම ලක්ෂ 10යි. අපි හිතමු 2005 දී තමයි ඔක අරන් තින්නේ. එතකොට දැන් 2025 ඉන්නකොට ඒකේ ඓතිහාසික පිරිවැය ඒ කාලේ ගත්තු පිරිවැය ලක්ෂ 10ක් කියලා කියන්න පුළුවන්. දැන් වර්තමානයේ වෙනකොට ඒකේ අගය හරි ලක්ෂ 60කට විතර ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට තාම ලක්ෂ 10 එල්බගෙන ඉන්න බෑ. ඒක අපි ලක්ෂ 60ට හරවන්න වෙනවා. එතකොට ඒකට දෙන ගුණාත්මක ලක්ෂණය තමයි මතක තියාගන්න අදාළ බව. අදාළ බව කියන ගුණාත්මක ලක්ෂණය තමයි එතනදී. හරි අපි සඳහන් කරන්නේ ප්‍රධාන වශයෙන්. සමාගමක් යන්ත්‍රයක් මිලදීගෙන එය කර්මාන්ත ශාලාවේ සවිකරණ තෙක් පහත් සඳහන් වියදම් දරා ඇත. හරි බලන්න මේකේ තියෙනවා මේකේ අපෙන් අහනවා මේ යන්ත්‍රයේ මූලික පිරිවැය කොච්චරද කියලා අහනවා මූලික පිරිවැය. එතකොට මිලට ගැනුම් වටිනාකම ඒක අපි දානවා ලක්ෂ 9යි. කර්මාන්ත ශාලාව තෙක් ප්‍රවාහනය කරන වියදම ඒක අපි ඇතුළත් කරනවා. ඊට ස්ථානගත කිරීමේ වියදම් ඒ තුනම දානවා. එතකොට ඒ තුනේම එකතුව 9,50,000යි. ඊපස්සේ බලන්න ප්‍රවාහනයේදී වේග සීමාව ඉක්මවා වීම නිසා දඩ මුදලක් ගෙවන්න වෙලා රියදුරට ඒව දාන්න බෑ. ඒ දේවල් වලින් අපේ යන්ත්‍රයේ වටිනාකම වැඩි වෙනවා කියන්න බෑ. සිදු වූ හානි අලුත් වැඩියා කිරීමේ පිරිවැය මොනාරි හානියක් වුණා නම් ඒක අලුත් වැඩියා කිරීමේ පිරිවැය ඒව දාන්න බෑ. මතක තියාගන්න. නවීකරණ වගේ වියදමක් තිබුණා නම් අන්න අපිට අනාගතයේ ෂෙයා වෙන් කරනකොට ඒව ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි මූලික පිරිවැයට එන්නේ 9,50,000 පමණයි. මතක තියාගන්න. ඊට පස්සේ පහත තොරතුරු ආයතනයක කාර්යාලීය රිපිද්‍රව්‍ය වලට අදාළ වේ. මතක තියාගන්න මේ කතා කරන තොරතුරු වල මේ කතා කරන ප්‍රශ්න වල ප්‍රමිත පවා අන්තර්ගත වෙනවා. මතක තියාගන්න. හරි? ලිපිද්‍රව්‍ය වලට අදාළයි. වසර මුල ලිපිද්‍රව්‍ය තොගය 6,000ක් තියෙනවා. වර්ෂය තුල මිලට අරගෙන තියෙනවා 36,000ක්. වසර අග පාවිච්චි නොකරන හොඳ තත්ත්වයේ පවතින ලිපිද්‍රව්‍ය තිබිලා තියෙනවා 4,000ක්. වර්ෂය තුල හානි වූ ලිපිද්‍රව්‍ය තියෙනවා 10ක්. හානි වූ මුළු ලිපිද්‍රව්‍ය තොගයේ විකුණා ලද මුදල තියෙනවා 300. වර්ෂය සඳහා මුළු කාර්යාල ලිපිද්‍රව්‍ය වියදම නිර්ණය කරන්න කියලා කියනවා. හරි. බලන්න මේකේ මුල තොගයයි ගැනුම් ටිකයි එකතු කරාම ඔක්කොම 36,000ක් කියලා අපිට ගන්න පුළුවන්. ඒකෙන් පාවිච්චි නොකරපු ටික අඩු කරොත් එහෙම එතකොට ඒ කියන්නේ වසර මුල එකට ගැනුම් ටික එකතු කරාම 36,000ක් තිබිලා තියෙනවා. ඒ 36,000න් 4,000ක් ඉතුරුයි කියලා තියෙනවා. එහෙනම් අපි 32,000ක් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මෙතන වර්ෂය තුලදී ලිපිද්‍රව්‍ය හානි වෙලා තියෙනවා 10ක්. ඒක විකුණලා අපිට ගන්න පුළුවන් වෙලා තියෙනවා 300ක්. එතකොට 10ක් හානි වුණාට ඇත්තටම අපිට පාඩුව තියෙන්නේ 700ක් විතරයි. ඇයි 10ක් හානි වුණාට 10ක් හානි වුණාට හරි අපි ඒක විකුණලා අරගෙන තියෙනවා රුපියල් 300ක්. එතකොට 700යි අපිට එතන හරි පාඩුවක් සිද්ධ වෙලා තියෙන්නේ. හරි. එතකොට ඔවත් විභාගෙදී අහන්න පුළුවන් ලිපිද්‍රව්‍ය වල පාඩුව කොච්චරද කියලා. එතකොට මේකේ දැන් අපෙන් අහන්නේ ලිපිද්‍රව්‍ය වියදම කොච්චරද කියලානේ අහන්නේ. ලිපිද්‍රව්‍ය වියදම කොච්චරද කියලානේ අහන්නේ. එතකොට අපිට පුළුවන් මෙහෙම. දැන් 32,000ක් තියෙනවා. හරි 32,000 කියන්නේ මේ සමස්තයම වසර මුලයකට ගැනුම් ටික එකතු කරලා අග එක අඩු කරාම 32,000ක් තියෙනවා. හරි එතකොට සමස්ත වියදම 32,000ක් කියලා ගන්න පුළුවන්. මේ හානි වීමත් ඇතුළත්. හරි මේ ගැනුම් මුල තොගය ඒව ඇතුලේ තියෙනවා මේ හානි වූ 10 අන්තර්ගත වෙනවා.
එතකොට 32000ක් වියදම වුණාට අපිට ඇවිල්ලා තියෙනවා රුපියල් 300ක් අතට. එතකොට මේකෙන් මේ 300 අඩු කරොත් එහෙම හරි අපිට 31700යි ලිපි ද්‍රව්‍ය වියදම හැටියට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා බලන්න වත්කම් මූල්‍ය ප්‍රකාශනවල හඳුනා ගැනීමට සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා දෙකක්. සාමාන්‍යයෙන් වත්කමක් මූල්‍ය ප්‍රකාශනයක හඳුනා ගන්නකොට හරි නිර්ණායක තියෙනවා. නිර්ණායක තමයි වත්කමක නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. පළවෙනි එක නිර්වචනයට අනුකූල වීම. ඒ ඔළුවේ තියාගන්න. ඊට පස්සේ අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ ගලායීමේ භව්‍යතාවයක් තියෙනවා. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලායීමේ භව්‍යතාවයක් තියෙනවා. තව අපිට ගන්න පුළුවන් විශ්වාසදායක ලෙස සම්පත්වල වටිනාකම මනින්න පුළුවන් වෙන්න ඕනේ. ඒවත් වත්කම් හඳුනා ගැනීමේ නිර්ණායක. තව ව්‍යාපාරයේ විසින් පාලනය කරන්න ඕනේ. එතකොට පාඩම් කරලා තියාගන්න මේවා විභාගෙදී අහන්න පුළුවන් තියරි කොටස්. ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන සියලුම සංරචකයන් උපචිත පදනම් මත පිළියෙල කෙරේ. අපෙන් අහනවා මේවා සත්‍යද අසත්‍යද කියලා. මූල්‍ය ප්‍රකාශනවල සියලුම සංරචකයන් උපචිත පදනමට. ඒ කියන්නේ සල්ලි ලැබුණත් නැතත් ඒවා මූල්‍ය ප්‍රකාශනවල ගලපනවා. ඒක තමයි උපචිත පදනම කියලා කියන්නේ. සියලුම මූල්‍ය ප්‍රකාශන උපචිත පදනමට හදන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය ගත්තොත් ඒක හදන්නේ මුදල් පදනමට විතරයි. සල්ලි ලැබිලා තියෙන ඒවා, සල්ලි ගෙවලා තියෙන ඒවා, මුදලින් වෙච්ච දේවල් විතරයි ඒකේ දාන්නේ. මුදල් පදනමට මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන්නේ. එතකොට සියලුම සංරචක උපචිත පදනමට හදන්නේ ඒක අසත්‍යයි. සියලුම ව්‍යාපාර ආයතනයේ ශ්‍රී ලංකා ගෙනුම් කරන ප්‍රමිති වලට අනුකූලව කටයුතු කිරීම අනිවාර්යයි කියලා කියන්නේ. සියලුම ව්‍යාපාර ආයතන. දැන් අපි ගත්තොත් අනිපුද්ගල ව්‍යාපාර, අහුල් ව්‍යාපාර ගත්තොත් එහෙම ඒගොල්ලන්ට නෛතික බලපෑම අඩුයි. එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රමිති වලට අනුව කටයුතු කරන්න ඕන කියලා නෑ. එහෙනම් ඒකත් අසත්‍යයි. ඊට පස්සේ අපි යනවා 12 වෙනි ප්‍රශ්නේ බලන්න. ශ්‍රී ලංකා ගෙනුම් කරන ප්‍රමිත තිස්සායට අනුව වෙන්කිරීමක් හඳුනා ගැනීම සඳහා පහත සඳහන් කුමන කොන්දේසි සම්පූර්ණ කළ යුතුද කියලා අහනවා. හරි? ඒ කියන්නේ වෙන්කිරීමක් හඳුනා ගන්න තියෙන්න ඕන දේවල් මොනවද කියලා අපෙන් අහනවා. හරි? පසුගිය සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේදී බැඳීමක් තිබීම එහෙම තිබුණොත් අපිට වෙන්කිරීමක් කරන්න වෙනවා. ආර්ථික ප්‍රතිලාභ පිටතට යාමේ භව්‍යතාවයක් තියෙනවා නම් ඒකත් වෙන්කිරීමක් කරනවා. වටිනාකම විශ්වාසදායක ලෙස මනින්න පුළුවන් නම් අන්න ඒ තුනම අන්තර්ගත වෙනවා. ඒවා හොඳට පාඩම් කරලා තියාගන්න විභාගෙදී වැදගත් වෙයි. ඊට පස්සේ දාලා තියෙනවා සීමිත කැලණි පොදු සමාගමේ කළමනාකරණය 2010 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන 2010 මැයි 17 දින කෙටුම්පත් කරන ලදී. මාර්තු 31කින් අවසන් වර්ෂය අවසන් වුණාට මාස 3ක කාල පරිච්ඡේදයක් වගේ දෙනවා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්න. 2010 ජූනි මාස. ඒ කියන්නේ මාර්තු වල ඉඳලා මේගොල්ලෝ මැයි 17 තමයි කෙටුම්පත් කරලා තියෙන්නේ. 2010 ජූනි මාස එක දින අධ්‍යක්ෂක මණ්ඩලය මෙම මූල්‍ය ප්‍රකාශන විමර්ශනය කර 2010 ජූලි 1 දින අත්සන් කරා. අන්න ජූලි 1 තමයි අත්සන් කරලා තියෙන්නේ. 2010 ජූනි 22. ජූනි 22 කියන්නේ අත්සන් කරන්න කලින් දින. කොටස් හිමියන් සඳහා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ අතර ඔවුන් ඒවා ජූලි 25 දින අනුමත කරන ලදී. හරි? කොටස්කරුවන්ට ජූනි 12 ඉදිරිපත් කරලා තියෙනවා. කොටස්කරුවන් ඒක අනුමත කරලා තියෙන්නේ ජූලි 25. මේගොල්ලෝ අත්සන් කරා ජූලි 1. එතකොට අපෙන් අහනවා ගිණුම් කරන ප්‍රමිතාංක 12ට අනුව සීමිත කැලණි පොදු සමාගමේ ශේෂ පත්‍ර දිනට ශේෂ පත්‍ර නිමි මූල්‍ය තත්ත්ව දිනට කියලා එන්න ඕනේ. මූල්‍ය තත්ත්ව දිනට පසුව ඇති වූ සිද්ධීන් හඳුනා ගැනීමට අදාළ කාල පරිච්ඡේදය මොකක්ද කියලා අහනවා. හරි? අදාළ කාල පරිච්ඡේදය මොකක්ද කියලා අපෙන් අහනවා.
එතකොට මේකේ බලන්න පළවෙනි පටන් ගන්න කාලය තමයි මාර්තු 31. මාර්තු 31 තමයි පටන් ගන්නේ කාලය. හරි? එතකොට 2010 ජූනි 22 කොටස් හිමියන් සඳහා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරාලු. අන්න. කොටස් හිමියන්ට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරාට පස්සේ හරි ආයි කිසිදු වෙනසක් අපිට කිරීමේ හැකියාවක් නැහැ. එතකොට මාර්තු 31 ඉඳලා මේ කොටස්කරුවන්ට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන ජූනි 22 දක්වා කාල පරිච්ඡේදය අපිට හඳුන්වන්න පුළුවන් මූල්‍ය තත්ත්ව දිනට පසුව ඇතිවන සිද්ධීන් හැටියට දක්වන්න පුළුවන්. එතකොට මෙතන ජූනි 22 කියලා දාලා නැහැ ජූනි 20 තියෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර තමයි පිළිතුර හැටියට තෝරගන්න වෙන්නේ. ඊට පස්සේ අපි යනවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 10ට අනුව ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීම සඳහා භාවිත පිළිබඳ පහත ප්‍රකාශය නැත්නම් ප්‍රකාශ සත්‍ය වේද කියලා අපෙන් අහනවා. හරි? ගිණුම් කරන ප්‍රමිතාංක 10 සම්බන්ධව අහන්නේ බලන්න ව්‍යාපාරයක් තෝරාගත් ගිණුම් කරන ප්‍රතිපත්ති ඒකාකාරීව භාවිත කිරීම අවශ්‍යයි කියලා කියනවා. ඒකාකාරීව භාවිත කිරීම අවශ්‍යයි. හරි? ඒක හරි. වෙනස් කර කර පවත්වාගෙන යන්න බෑ. ගනුදෙනුවකට අදාළව ගිණුම් කරන ප්‍රමිත නොමැති අවස්ථාවකදී ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීමේදී ආයතනයේ කළමනාකාරීත්වය විසින් ඔවුන්ගේ විනිශ්චය භාවිතා කළ යුතුය. අපිට ඒකත් පිළිතුර විදියට ගන්න පුළුවන් ගිණුම් කරන ප්‍රමිතියක් නැත්තම්. ව්‍යාපාරයේ ගිණුම් කරන ප්‍රතිපත්තිවල හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය නොවේ කියලා කියනවා. ඒක වැරදි. හරි ඉදිරිපත් කරන්න ඕනේ. එහෙනම් අපිට A B සත්‍ය ප්‍රකාශ හැටියට ගන්න පුළුවන්. ගිණුම් කරන ඇස්තමේන්තු සම්බන්ධයෙන් පහත් සඳහන් කුමන ප්‍රකාශ නිවැරදි වන්නේද? ගිණුම් කරන ඇස්තමේන්තු සම්බන්ධයෙන් පහත් සඳහන් කුමන ප්‍රකාශ නිවැරදිද කියලා අහනවා. ඇස්තමේන්තු සම්බන්ධව. බලන්න. මේක දාලා තියෙනවා. ඒවා විශේෂිත උපකල්පන මත පදනම් වෙනවා කියලා කියනවා. ඇස්තමේන්තු ඒක හරි. ඒවා මූල්‍ය ප්‍රකාශන වල ගුණාත්මක ලක්ෂණ අවතක්සේරු කරනවා කියලා කියනවා. ඒකත් හරි. නවතොරතුරු අනුව ඒවා වෙනස් වෙනවා කියලා කියනවා. එහෙම අපිට ගන්න බෑ. මූල්‍ය ප්‍රකාශන පිළියෙලකට ඉදිරිපත් කිරීම සඳහා ඒවා අත්‍යවශ්‍ය වේ. ඒකත් හරියන අපිට පිළිතුර පහ විදියට ගන්න පුළුවන්. එතකොට ඒවා හොඳට ඔළුවේ තියාගෙන යන්න වැදගත්. පහත් සඳහන් කරුණු වලට අදාළව කළමනාකරන ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය අතර වෙනස සංසන්දනය කරන්න කියලා කියනවා. මේවා අහනවා විභාගෙදී. කළමනාකරන ගිණුම්කරණය හරි මූල්‍ය ගිණුම්කරණය. මේ තොරතුරු භාවිතා කරන්න විශේෂයෙන් කළමනාකරන ගිණුම්කරණයේදී තොරතුරු භාවිතා කරන්නේ අභ්‍යන්තර පාර්ශවය. ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවය තමයි කළමනාකරන ගිණුම්කරණයේ තොරතුරු භාවිත කරන්නේ. මූල්‍ය ගිණුම්කරණයේ බාහිර පාර්ශවයන්. බාහිර පාර්ශවයන්. හරි? ඊට පස්සේ වාර්තා කිරීමේ වාර ගණන නිශ්චිත නැහැ. කළමනාකරුවන් ඉල්ලන වෙලාවට වාර්තා කරන්න සිද්ධ වෙනවා. හරි? මූල්‍ය ගිණුම්කරණයේදී වාර්ෂිකව වෙන්න පුළුවන්, කාර්තුමය වෙන්න පුළුවන්. හරි? නිශ්චිතයි. ඉදිරිපත් කරන්න ඕන වාර ගණන නිශ්චිතයි මූල්‍ය ගිණුම්කරණය. ඒ විදිහට මේ දෙන්නගේ වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන්. අසම්භව්‍ය වක්කී මූල්‍ය ප්‍රකාශන වල හඳුනාගත යුතුයි. අපෙන් අහනවා සත්‍යද අසත්‍යද කියලා ලියන්න කියලා. අසම්භව්‍ය වක්කී මූල්‍ය ප්‍රකාශන වල හඳුනා ගන්න ඕනේ නැහැ. මතක තියාගන්න. අසත්‍යයි. මූල්‍ය ප්‍රකාශන වල සියලුම ගිණුම් කරන නිමැවුම්
අන්තර්ගත වේ කියලා කියනවා. මූල්‍ය ප්‍රකාශන වල සියලුම ගිණුම් කරන නිමැවුම් අන්තර්ගතයිලු නැහැ. එහෙම ඕනේ නැහැ. ශේෂපත්‍ර දින නෙමෙයි මූල්‍ය තත්ත්ව දින කියලා එන්න ඕනේ. මූල්‍ය තත්ත්ව දිනට පසුව යෝජනා කරන ලද ලාභාංශ මූල්‍ය තත්ත්ව දිනට වගකීමක් ලෙස හඳුනා ගන්න ඕන කියලා කියනවා. එහෙම හඳුනා ගන්න අවශ්‍ය නැහැ. මතක තියාගන්න. ඒක වැරදි අසත්‍යයි. ඊට පස්සේ අපි යනවා බලන්න දෙන ලද කාල පරිච්ඡේදයක් සඳහා ආයතනයක මූල්‍ය තත්ත්වය වෙනස් වීම මගින් හරි මූල්‍ය තත්ත්වය වෙනස් වීම මගින් මූල්‍ය තත්ත්වයේ තියෙන්නේ වත්කම් වගකීම් ආදායම් වත්කම් වගකීම් හිමිකම් කියන දේවල් තමයි මූල්‍ය තත්ත්වයේ තියෙන්නේ හරි එතකොට අපි කියන දෙන ලද කාල පරිච්ඡේදය සඳහා ආයතනයක මූල්‍ය තත්ත්වය වෙනස් වීම මගින් උපයන ලද ලාභයේ හරි මුළු වත්කම් වල හිමිකම් හා වගකීම් වල ණය ලබා ගැනීම වල හරි එතකොට අපිට පිළිතුර ගන්න වෙන්නේ පහ මුදල් ප්‍රවාහවල වෙනස් වීම පෙන්눔 කරයි. හරි. මොකද සල්ලි ලැබුණොත් සල්ලි ගෙවුවොත් තමයි මුදල් ප්‍රවාහ වෙනස් වෙන්නේ. එතකොට අපිට මුදල් ප්‍රවාහවල වෙනස් වීම පෙන්눔 කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙනවා මෙතන බලන්න රුපියල් මිලියන 75ක ප්‍රකාශිත ප්‍රාග්ධනය සහිතව 2009 4/1 දින ඒ ව්‍යාපාර කටයුතු ආරම්භ කරලා මිලියන 75ක ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිතව තමයි හරි මේගොල්ලෝ ආරම්භ කරලා තියෙන්නේ. එතකොට 9 10 අවුරුද්ද 10 11 අවුරුද්ද ওই විදිහට තියෙනවා. හරි මුළු ආදායම තියෙනවා 150යි 100යි ওই විදිහට තියෙනවා. අපෙන් අහන්නේ 3.31 දිනට මුළු වගකීම් කොච්චරද කියලා අපෙන් අහන්නේ. 3.31 දිනට අපේ වගකීම් වල ගාණ කොච්චරද කියලා අපෙන් අහන්නේ. හරි. එතකොට මේකේ අපිට ගන්න පුළුවන් මුලින්ම මිලියන 75ක තිබිලා තියෙනවා. හරි. හිමිකමක් තිබිලා තියෙනවා. අපිට ඕනේ දැන් වගකීම් ටික හදන්න. මිලියන 75ක හිමිකම ගත්තා අපි. ඒකෙන් අපි අඩු කරනවා වර්ෂයේ ලාභය. හරි. එතකොට බලන්න මේකේ ආදායම තියෙනවා 150යි. හරි. අපෙන් අහන්නේ 2010 3.31කට. එතකොට වර්ෂයේ ලාභය අපිට 9 10 ඒ කියන්නේ 9 4 1 පටන් අරන් 10 3.31 තමයි ඉවර වෙන්නේ. එතකොට මෙතන තමයි අපි ගන්නෙ. හරි. මෙතන තියෙන්නේ ආදායම 100යි වියදම 120යි. එතකොට අලාභයක් තියෙන්නේ. ඒක අපි අඩු කරාට පස්සේ හරි අලාභයට පසුව හිමිකම එනවා කීයයි කියලා 55යි කියලා එනවා හිමිකම. හරි. එතකොට දැන් අලාභය අයින් කරා. එතකොට හිමිකම හැදෙන්නේ වත්කම් වලින් වගකීම් ටික අඩු කරාට පස්සේ. දැන් හිමිකම 55යිනේ. මුළු වත්කම් ටික දෙනවා මාර්තු 31 දිනට 80යි කියලා. එතකොට අපෙන් අහන්නේ වගකීම් ටික කොච්චරද කියලා. එතකොට මේ වගකීම් ටික මේ පැත්තට එනවා. වගකීම් කියන එක තියෙන්නේ ඍණ L මෙහෙට එනවා. එතකොට 80න් 55ක් ගියාට පස්සේ අපිට ගන්න පුළුවන් 25ක් තමයි මුළු වගකීම් වල අගේ හැටියට ගන්න පුළුවන්. හරි. මේ හොඳට ඔළුවේ තියාගන්න. ඊට පස්සේ අපෙන් අහනවා 11යි 31 දිනට හිමිකම හදන්න කියලා කියනවා. 11යි 31 දිනට හිමිකම් කොච්චරද කියලා අපෙන් අහනවා. හිමිකම්.
හරි. එතකොට දැන් අපිට හිමිකම හදනකොට එකොළහයි 31 දිනට තමයි හිමිකම අහන්නේ. එතකොට ඒක අපිට හදන්න පුළුවන් මෙහෙම බලන්න. මේකේ අපි ගන්නවා මේ දෙන්න අතර වෙනස තියෙනවා. මේ දෙන්නගේ ලාභයක් තියෙනවා. ආදායමට වඩා වියදම අඩුයි. එතකොට බදු හැර ගන්න මෙතන 60ක් එනවා. හරි. ඊට පස්සේ ආදායම් බද්ද අපිට ගෙවන්න වෙලා තියෙනවා 20ක්. ඒක ගෙව්වට පස්සේ එතකොට අපිට දැන් බදු පසු ලාභය 40යි කියලා එනවා. හරි. ඊට පස්සේ අපිට ලාභාංශ 10ක් ගෙවන්න වෙලා තියෙනවා. ඒකත් ගෙව්වට පස්සේ අපිට තව තියෙන්නේ 30යි. හරි. ඔය විදිහට තියෙනවා. දැන් අපිට ආවනේ වසර දැන් මේ අවුරුද්දේ හිමිකම අපිට ආවා කීයයි කියලාද 55යි කියයි. ඇයි 75ක් තිබුණාට 20ක අලාභයක් ලැබුණේ මේ අවුරුද්දේ. එතකොට ඒ අවුරුද්දේදී ඒ කියන්නේ 9 10 අවුරුද්දේදී හිමිකම අපේ තිබ්බේ කීයයි කියලාද 55යි කියයි. එතකොට වසර මුල සංචිතේට මුකුත් නැහැ. වසර අග වෙනකොට 15ක් ඇවිල්ලා තියෙනවා ප්‍රත්‍යා ගන්න සංචිතේට. එතකොට මේ සංචිතයත් මෙන්න මෙයාට මොනවා වෙන්න ඕනද? එකතු වෙන්න ඕනේ. එතකොට 55ට ඒ සංචිතය එකතු වුණාට පස්සේ එතන එනවා කීයක්ද? 70යි. 70යි මේ අවුරුද්දේ අපිට ආව මෙතන 30යි. ඒ 70යි 30යි අතර 30යි එකතු කරාට පස්සේ අපිට හිමිකම ගන්න පුළුවන් කීයයි කියලාද? 100යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තොග පාලනය සඳහා මෘදුකාංග පද්ධතියක් වැඩි දියුණු කිරීම වෙනුවෙන් ප්‍රවර්තන වර්ෂයේදී ආයතනයක් මිලියන 4ක් වැය කරන ලදී. මේ මෘදුකාංග පද්ධතිය වැඩි දියුණු කිරීම සම්පූර්ණ කිරීම සඳහා තවත් මිලියනයක් වැය කිරීමට බලාපොරොත්තු වන අතර ඊළඟ වර්ෂයේ අවසාන වන විට එය භාවිත කළ හැකි වේ. මේ හා සමාන වූ මෘදුකාංග පද්ධතියක් වෙළඳපොළ මිල මිලියන 6ක් කියලා කියනවා. ඉහත තොරතුරු වලට අනුව ප්‍රවර්තන වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගත යුතු වන්නේ කොච්චරද කියලා අහන්න. හරි? එතකොට බලන්න මේක දීලා තියෙනවා වගකීම්, වියදම්, වත්කම් එහෙම දීලා තියෙනවා. හරිද? මූල්‍ය ප්‍රකාශනවල හඳුනා ගන්න ඕනේ මේ තොරතුරු අනුව මොකක්ද කියලා අපෙන් අහන්න. මේගොල්ලෝ තොග පාලනය සඳහා මෘදුකාංග පද්ධතියක් වැඩි දියුණු වෙනුවෙන් ප්‍රවර්තන වර්ෂයේදී ආයතනය රුපියල මිලියන 4ක් වැය කරලා තියෙනවා. ඒ කියන්නේ තොග පාලනය කරන්න මෘදුකාංග පද්ධතියක් වැඩි දියුණු කරන්න ප්‍රවර්තන වර්ෂයේදී මිලියන 4ක් වැය කරලා තියෙනවා. මෙම මෘදුකාංග පද්ධතිය වැඩි දියුණු කිරීම සම්පූර්ණ කිරීම සඳහා තවත් මිලියනයක් වැය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේක පද්ධතිය වැඩි දියුණු කිරීම සම්පූර්ණ කරන්න තවත් මිලියනයක් වැය කරන්න බලාපොරොත්තු වෙනවලු. හරි? ඊළඟ වසර අවසාන වන විට එය භාවිත කළ හැකිය. කියන්නේ ඊගාව අවුරුද්දේ අවසානයේ තමයි මේක භාවිත කරන්න පුළුවන් වෙන්නේ. මේ හා සමාන වූ මෘදුකාංග පද්ධතිය වෙළඳපොලේ මිලියන 6ක් කියලා කියනවා. එතකොට ඒක අපිට වැඩක් නැහැ. එතකොට මේගොල්ලෝ දරලා තියෙන්නේ තාම මිලියන 4ක් විතරයි. මිලියන 4ක් විතරයි. හරි? එතකොට මේ වැඩි දියුණු කරන්න
හරි වැඩි දියුණු කරන්න මේගොල්ලෝ මිලියනයක් තව දරන්න ඕන. දැනටම දරලා තියෙන්නේ 4ක් විතරයි. හරි දැනට දරලා තියෙන්නේ 4ක් විතරයි. හරිද? ඒක වැඩි දියුණු කරන්න. ඒ කියන්නේ මේගොල්ලෝ බලාපොරොත්තු වන මට්ටමට ගේන්න තව මිලියනයක් දරන්න සිද්ධ වෙනවා. තාම ඒක දරලා නැහැ. ඒක දරලා ඊගාව අවුරුද්දේ තමයි හරි මේකේ වැඩ ඉවර කරන්න වෙන්නේ. එහෙනම් මේ මිලියන 4 අපිට වගකීමක් ලෙස තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හරි මේ මිලියන 4 වගකීමක් ලෙස අපිට හඳුනා ගන්න සිද්ධ වෙනවා. මොකද ඒකේ වැඩ කටයුතු තාම අවසන් නොමැති නිසා. සමාගමක වාර්ෂික මහසභා රැස්වීමේදී ඉදිරිපත් කරනු ලබන මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදිද කියලා අහන්න. මහසභා රැස්වීමක් සම්බන්ධව හරි සිදු කරන ප්‍රකාශන. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශන කොටස්කරුවන්ට ඉදිරිපත් කරන්න ඕනේ මහසභා රැස්වීම. හරි බලන්න ඒකේ නිවැරදි ප්‍රකාශයේ වාර්ෂිකව පිළියෙල කරන බැවින් ඒවා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා කියනවා. හරි එතකොට අපිට ඒ විදිහට ගන්න බෑ වාර්ෂිකව පිළියෙල කරනවා කියලා. හරි ඒ විදිහට පොදු පරමාර්ථ කියලා ගන්න බෑ. අභ්‍යන්තර පාර්ශ්වයන් සඳහා පිළියෙල කරන බැවින් ඒවා විශේෂිත පරමාර්ථ කියලා කියනවා. එහෙම සටහන් කරන්නත් බෑ. සමාගමට ආවේනික වූ නිශ්චිත ගිණුම් කරන මඟ පෙන්වීම් රීතීන් විහුවයන් අනුව ඒවා පිළියෙල කරනවලු නෑ. සමාගමට ආවේනික වූ වලින් යන්නේ ප්‍රමිතත් භාවිත කරන්න සිද්ධ වෙනවා. කොටස් හිමියන්ට පමණක් ඉදිරිපත් කරන්න බෑ. ඒවා විශේෂිත. එහෙම අපිට ගන්නත් බෑ. කොටස් හිමියන්ට පමණක් හිමින මූල්‍ය ප්‍රකාශන දෙන්න. ඇලුම් කරන පාර්ශ්වයන්ගේ පොදු තොරතුරු අවශ්‍යතාව සපුරාලන බැවින් ඒවා පොදු පරමාර්ථ අන්න පිළිතුර අපිට පහ විදිහට ගන්න පුළුවන්. ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තමයි මේදී හරි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ අපි යනවා බලන්න ඊළඟ වර්ෂයේදී දියත් කිරීමට නියමිත ප්‍රචාරණ ව්‍යාපෘතියක් සඳහා ප්‍රවර්තන වර්ෂයේදී වැය කරන ලද විශාල මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් පහත කුමක් නිවැරදිද කියලා අපෙන් අහන්න. හරි ඊළඟ වර්ෂයේ දියත් කිරීම නියමිත ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා ප්‍රවර්තන වර්ෂයේදී වැය කරන ලද විශාල මුදල් ප්‍රමාණය. ඒ කියන්නේ ඊගාව අවුරුද්දට තියෙන ප්‍රචාරණ ව්‍යාපෘතියට අපි දැන් වැය කරලා තියෙනවා විශාල මුදල් ප්‍රමාණය. ඒකට ඒක වත්කමක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඒක හරි. ඊළඟ වර්ෂයේදී වියදමක් ලෙස. ඔව්. ඊළඟ වර්ෂයේදී වියදමක් ලෙස ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. මේ අවුරුද්දේ වත්කමක් වුණාට ඊගා අවුරුද්දේදී ඒක වියදමක් බවට පත් වෙනවා. නිෂ්පාදන පොදු කාර්ය ප්‍රදාන බෑ. ඒක නිෂ්පාදන නොවන බෙදා හැරීම් වියදම් වලට යන්නේ. ඒක ප්‍රථම වර්ෂයේ වියදමක් ලෙස. මේ අවුරුද්දේ වියදමක් වෙන්න බෑ. ඒක ඊගා අවුරුද්දේ වියදමක්. වත්කමක් ලෙස හඳුනා ගැනීමෙන් පසුව ප්‍රමක්ෂය කරන්න සිද්ධ වෙනවා. ඒකත් අපිට හරි වත්කමක් ලෙස හඳුනාගත්තට පස්සේ ඒක ටික ටික අඩු කරලා දාන්නත් පුළුවන්. එහෙනම් 1 2 5 පොඩ ඉන්න මෙතන පොඩ්ඩක් පැටලුණා. 1 හරි 2 හරි ප්‍රවර්තන වර්ෂයේදී වියදමක් ලෙස හඳුනා ගැනීම එක ගන්න බෑ. වත්කමක් ලෙස හඳුනා ගැනීමෙන් පස්සේ ඒකත් අපිට අන්තර්ගත කරන්න බෑ. හරි ඒක අපි මේ අවුරුද්දේ වත්කමක් ලෙස හඳුනාගෙන ඊළඟ අවුරුද්දේ වියදමක් ලෙස හඳුනා ගන්න. එතකොට 1 හෝ 2 අපිට පිළිතුරු විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා 26 බලන්න. මූල්‍ය වාර්තාකරණය සඳහා සංකල්පනාත්මක රාමුව ගොඩනැගීමට හේතු වන්නේ පහත් සඳහන් කරුණු වලින් මොකක්ද කියලා අහන්න. හරි මූල්‍ය වාර්තාකරණය සඳහා සංකල්පනාත්මක රාමුවක් ගොඩනැගීමට හේතු වන්නේ පහත් සඳහන් කරුණු වලින් මොකක්ද කියලා අහන්න. ගිණුම් කරන ප්‍රමිත සැපීම සඳහා පදනම සැපීම. ඒක හරි. මූල්‍ය ප්‍රකාශන භාවිත කරන්නන්ට ඒවා හොඳින් අවබෝධ කර ගැනීමට යාවක් ලබා දීම. ඒක හරි.
අදාළ ගිණුම් කරන ප්‍රමිත නොමැති අවස්ථාවලදී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම ඒකත් හරි. මූල්‍ය තොරතුරු වල ගුණාත්මක භාවිතය වැඩි දියුණු න්‍යායාත්මක පදනමක් සැලසීම. එහෙනම් අපිට පිළිතුර පහ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා බලන්න 27 වෙනි ප්‍රශ්නෙට. මේක දෙනවා සමාගමක අධ්‍යක්ෂකවරුන් 11/6/30 දින 11/3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන අත්සන් කරාවි. හරි 6/30 තමයි අත්සන් කරලා තියෙන්නේ. 11/3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන. 7/15 දින පැවති වාර්ෂික මහසභා රැස්වීමේදී කොටස් හිමියන් විසින් මූල්‍ය ප්‍රකාශන අනුමත කරන ලදී. හරි 7/15 තමයි අනුමත කරලා තියෙන්නේ. පහත සිද්ධීන් පිළිබඳ තොරතුරු ලබා දී ඇත. හරි මේ දීලා තියෙන තොරතුරු එතකොට අපෙන් අහනවා ඉහත කුමන සිදුවීම 11/3/31 දිනෙන් අවසන් වර්ෂය තුල මූල්‍ය ප්‍රකාශනවල ගැළපීම කළ යුතුද කියලා අහනවා. හරි එතකොට උඩ දක්වලා තියෙන දේවල් වලින් මොකද්ද අපි ගලපන්න ඕන මොන සිද්ධියද ගලපන්න ඕනේ කියලා අපෙන් අහනවා. බලන්න. ගම් වතුර හේතුවෙන් 11/5/20 දින 2,50,000ක් වූ කාර්යාල උපකරණ හානි වෙලා තියෙනවා. ඒතර ගම් වතුර හේතුවෙන් 11/5 දින තමයි අදාළ උපකරණ හානි වෙලා තියෙන්නේ. ඒතකොට මේක අදාළ වෙන්නේ ඔය 11/3/31 දිනෙන් අවසන් වර්ෂයට නෙමෙයි. හරි 11/4/1 ඉඳලා පටන් ගන්න වර්ෂයට තමයි මේක අදාළ වෙන්නේ. ගම් වතුර නිසා එතකොට ඒක ගලපන සිද්ධියක් නෙමෙයි. ගනුදෙනු කරුවෙකු විසින් සමාගමට එරෙහිව 2006 දී පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් 11/6/15 දින ලබා සම්බන්ධයෙන් තීන්දුව 6/15 දින දීලා තියෙනවා. හරිද? ඒ අනුව සමාගම විසින් 1,50,000ක වන්දියක් ගෙවිය යුතු බවට තීන්දුව කරලා තියෙනවා. අන්න ඒවා අනිවාර්යයෙන්ම ගලපන්න ඕනේ. මොකද ඒක අපිට අපේ කාල පරිච්ඡේදයට අදාළව තිබිලා තියෙනවා. 2006 දී පවරලා අපේ කාල පරිච්ඡේදයේ පුරාවටත් ඒක තිබිලා තියෙනවා. එතකොට ඒකේ තීන්දුව මේගොල්ලෝ අත්සන් කරේ 6:30නේ 6:15 දීලා තියෙනවා. එතකොට අනිවාර්යෙන් මේක ගලපන සිද්ධියක්. හරි විශ්වාසලක ඒක ඇස්ටිමේට් කරන්නත් පුළුවන් වගේ. 11/3/31 දිනට ලක්ෂ 3ක ශේෂයක්ව තිබූ ගනුදෙනු කරුවෙකු 11/7/5 දින බුන්වත් වෙලා. එතකොට මූල්‍ය ප්‍රකාශන ඔක්කොම අනුමත කරලා ඉවරනාට පස්සේ තමයි හරිද බුන්වත් වෙලා තියෙන්නේ. සමාගම මේ සඳහා සම්පූර්ණ වෙන්කිරීමක් සිදු කරලා තියෙනවලු. එතකොට මේක ගැළපීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උත්තරේ B පමණයි අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා 28 වෙනි ප්‍රශ්නේ බලන්න. ශක්්‍ය ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඇති නව නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති කිරීම සඳහා දරන ලද පහත පිරිවැය වලින් කුමක් සංවර්ධන පිරිවැය ලෙස ප්‍රාග්ධනිත කරන්න ඕනද කියලා අහනවා. හරි ප්‍රාග්ධනිත කරන්න ඕනේ මොකද්ද කියලා අහනවා. සංවර්ධන පිරිවැය ලෙස. හරි නිෂ්පාදන ක්‍රියාවලිය සංවර්ධනය කිරීම සඳහා භාවිත කරන ලද අමුද්‍රව්‍ය ඒක අපිට දාන්න පුළුවන් සංවර්ධන වියදමක් ලෙස. නිෂ්පාදන ක්‍රියාවලිය සේවකයන් හුරු කිරීම සඳහා දරන පුහුණු කිරීමේ වියදම් ඒවා අපිට අන්තර්ගත කරන්න බෑ. නිෂ්පාදන ක්‍රියාවලියේ ශක්්‍යතාවය ඇගීම සඳහා දරන උපදේශන ගාස්තු ඒවා අපිට දාන්න බෑ. ඒවා ගිලුණු පිරිවැය හැටියට අපි හඳුන්වන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය ඇති කිරීම සඳහා භාවිත කරන ලද විද්‍යාගාර අන්න ඒවා සංවර්ධන වියදම් හැටියට අපිට ගන්න පුළුවන්. එහෙනම් A D කියන පිළිතුරු ගන්න පුළුවන්. උත්තරේ එහෙනම් 2. ශේෂ ක්‍රමයේ සරල මාර්ග ක්‍රමයේ සිට හීනවන ශේෂ ක්‍රමයේ ප්‍රවර්තන වර්ෂයේදී වෙනස් කරන ලද ඉහත වෙනස් වී මූල්‍ය ප්‍රකාශනවල ගැළපිය යුතු වන්නේ. හරි
ඒක අනිවාර්යයෙන්ම ඇස්තමේන්තු වෙනස් වීමක්. හරි. එතකොට ප්‍රවර්තන වර්ෂය හා අනාගත කාල පරිච්ඡේද වලට ගලපන විදිහට ඒක දාන්න වෙනවා. පිළිතුර 4 විදිහට ගන්න පුළුවන්. පහත් සඳහන් තොරතුරු පාදකව 11/3/31 දිනට කල්බදු ගැනුම් කරුගේ පොත්වල මුළු වගකීම් කොච්චරද කියලා අපෙන් අහන්න. කල්බදු වර්ගයේ මූල්‍ය කියලා කියනවා. කල්බදු ගිවිසුමේ දිනය 10/3/31 තමයි. ගිවිසුමට ඇවිල්ලා තියෙන කල්බදු කාලය වසර 4යි. වාර්ෂික කල්බදු වාරිකය 500යි කියනවා. ඒ කියන්නේ අවුරුද්දකට අපි 500ක් ගෙවන්න ඕන කියලා කියනවා. පළමු වාරිකයේ ගෙවූ දිනය 11/3/31 වාරිකයේ ගෙවලා තියෙනවා. දිනට අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය 10/3/31 දිනට අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය 1200ක් කියලා තියෙනවා. පොලිය 200ක් කියලා අපිට කියනවා. ඒකට අපෙන් අහන්නේ 11/3/31 දිනට කල්බදු ගැනුම්කරුගේ පොත්වල මුළු වගකීම කොච්චරද කියලා අහන්නේ. 11/3/31 දිනට. එතකොට මුල තිබිලා තියෙනවා 1200ක් අපිට. මුල තිබිලා තියෙනවා නෙමෙයි. 10/3/31ට 1200ක් තිබිලා තියෙනවා. ඒකේ අපිට වාරිකයක් අපි ගෙවලා තියෙනවා 500ක වාරිකයක් ගෙවලා තියෙනවා. හරිද? ඒකේ පොලිය තිබිලා තියෙනවා 200ක්. පොලිය තිබිලා තියෙනවා 200ක්. මේකේ පොලිය 290ක් වෙන්න ඕනේ. 200 නෙමෙයි 290ක්. එතකොට මේගොල්ලෝ දැන් වසර මුල 1200ක් තිබ්බා වාරිකයක් ගෙව්වා 510ක. එතකොට මේ 510 වාරිකයෙන් අර 290 පොලිය අයින් කරාට පස්සේ අපේ ණය ගාණ අඩු වෙන්නේ 210ක් විතරයි. එතකොට අපිට 9,90,000ක් විදිහට කල්බදු ණය හිමියාගේ අගය දක්වන්න පුළුවන්. 31 වගකීම් සහ හිමිකම් අතර සමානකම් සහ වෙනස්කම් දක්වන්න කියලා අපිට කියනවා. හරි. සමානකම් තමයි මූල්‍ය තත්ත්වයේ දෙන්නම ඉන්නේ මූල්‍ය තත්ත්ව. හරි. මූල්‍ය තත්ත්ව මූලිකාංගයක් දෙන්නම. හරි. වෙනස්කම තමයි අපිට ගන්න පුළුවන් වෙනස්කම් වගකීම් නිශ්චිත දිනකට පියවන්න තියෙනවා. හිමිකම එහෙම නිශ්චිත දිනකට පියවන්න අවශ්‍ය නැහැ. හරි. එතකොට වගකීම් ජංගම නොවන ලෙස වර්ග කරන්න පුළුවන්. හිමිකම එහෙම අපි වර්ග කරන්නේ නැහැ. අන්න ඒ විදිහට වෙනස්කම් දක්වන්න පුළුවන්. ඊට පස්සේ වගුවේ දී ඇති එක් එක් තත්ත්වයන්ට වඩාත් හොඳින් විස්තර කරනු ලබන පහත දක්වා ඇති ගිණුම් කරන මූලධර්ම අනුරූපී අක්ෂර වලින් දක්වන්න කියලා කියනවා. හරි. බලන්න වත්කම එහි වෙළඳපොළ අගයට හඳුනා ගැනීම. හරි. වත්කම එහි වෙළඳපොළ අගයට හඳුනා ගන්නවා කියලා කියන්නේ අපිට කලිනුත් හම්බුණා අදාළ බව. ඒකට D ගන්න පුළුවන්. මූල්‍ය කල්පද්දක් අත්පත් කර ගන්නා ලද වත්කම් එහි අනුරූපී වගකීම් සමග හඳුනා ගැනීම. හරි. එතකොට අපිට ඒකට B ගන්න පුළුවන් ආකෘතියට වඩා හරය වැදගත් බව. මූල්‍ය ප්‍රකාශනවල පසුගිය වර්ෂයේ සංඛ්‍යා වාර්තා
කිරීම. හරි. පසුගිය ඒවා වාර්තා කරන්නේ සංසන්දනාත්මක බව. පෙර වර්ෂයේ මේ වර්ෂයේ සංසන්දනය කරන්න. නායකයන්ගෙන් අය කර ගැනීමේ හැකියාව තක්සේරු කර ගැනීමට ගැළපීම් සිදු කිරීම ඒක විචක්ෂණ බව. අපිට ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ 33 මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගත කොටස් ලෙස ඉදිරිපත් කරනු ලබන ගිණුම් සටහන් මූල්‍ය තොරතුරු වල පහත එක් එක් ගුණාත්මක ලක්ෂණ තහවුරු කරන්නේද නැද්ද යන්න සඳහන් කරන්න කියලා කියනවා. එතකොට ඕකේ තියෙනවා පළවෙනි එක විශ්වාසවන්ත බව. විශ්වාසවන්ත බව තහවුරු කරනවා, අදාළ බව තහවුරු කරනවා, සංසන්දනය කළ හැකි බව තහවුරු කරනවා, ඒ වගේම තේරුම් ගත හැකි බව තහවුරු කරනවා. ගුණාත්මක ලක්ෂණ. හරි. ඊට පස්සේ ගිණුම් කරන සමීකරණ වීඩියෝ එක හොඳට බලන්න. දැන් අපි මේ පළවෙනි පාඩමට අදාළවයි ප්‍රමිත වලට අදාළව කොටස් ටික සාකච්ඡා කරා. ඊට පස්සේ ගිණුම් කරන සමීකරණ වලට අදාළව වීඩියෝ එක බලන්න. ඒකනොත් ඔයාලට MCQ සම්බන්ධව හොඳ දැනුමක් ගන්න පුළුවන්.